හෙලෝ එවරිවන් ඔන්න අද වීඩියෝ එකෙන් මම ගේන්නේ ඔයාලට අපි මැලේසියා ගිහිල්ලා දවස් 3ක් මොනවද කරේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මේ සැරේ මැලේසියා යන්නේ බස් එකේ. ඉතින් අපි බස් එක ගන්න මේ වුඩ්ලන්ඩ් වලට ට්‍රේන් එකේ යන්න ඕන. ට්‍රේන් එකේ ගිහිල්ලා එතනින් ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරාට පස්සේ තමයි අපිට තියෙන්නේ මේ බෝඩර් ක්‍රොස් කරන්න බස් එක ගන්න. මට ලොකු දෙයක් වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද වීඩියෝ කරන එකත් මේ තහනම්. ඒ හින්දා ඉතින් ඔය පාර යන ඔය චුට්ට තමයි ඉතින් වීඩියෝ කරගන්න මට පුළුවන් වුණේ. දැන් අපි මේ ඉන්නේ මැලේසියාවල. බෝඩර් එක ක්‍රොස් කරලා ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරාට පස්සේ අපිව එළියට ආවම වැටෙන්නේ මෙහි තියෙන JB සෙන්ට්‍රල් මෝල් එකට. පැය 3ක් විතර එක දිගට ආවනේ. මෙහි ට්‍රේන් වල අපිට වතුර ටිකක්වත් බොන්න තහනම්. ඒ හින්දා ඉතින් මාරම තිබායි බඩගිනි. අපි ඉතින් බැස්ස ගමන්ම මෝල් එකට ඇවිල්ලා ස්ටාර්බක්ස් එකේ කොෆි එකක් ගත්තා. අපි දෙන්න ගත්තේ චීස් කේක් එකකුයි මොකක් හරි කොෆි එකකුයි. අනේ මට දැන් නම මතක නැහැ. ඒ දෙක හැබැයි හරිම රහයි ඈ. ඔයාලා මැලේසියා එනවා නම් ටැක්සි යූස් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම Grab කියන ඇප් එක දාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි ඔයාලගේ වැඩ ටික කරගන්න. අපි දැන් මේ ටැක්සි එකක් දාගෙන අපි ඉන්නේ ඇපාර්ට්මන්ට් එකට යන්න තමයි හදන්නේ. අපි දෙන්න විතරක් නෙමෙයි ආවේ, අපේ යාළුවෝ කට්ටියත් ආවා. එයාලා හැබැයි මුලින්ම ගියා. අපි දෙන්න පොඩ හවස් වෙලා තමයි ආවේ. අපි shopping කරන්නයි කන්න බොන්නයි ඉතින් ආවේ. ඒ හින්දා අපි මෝල් එක ළඟම තියෙන ඇපාර්ට්මන්ට් එකක් තමයි බුක් කරේ. මේ ඇපාර්ට්මන්ට් එකේ තමයි අපි හිටියේ. මේකේ දවස් 3ක් අපි හිටියා. ඔයාලට මම පල්ලෙහෙන් දාලා තියන්නම් මේකේ full details ටික. අපි ඇපාර්ට්මන්ට් එකට ගිහින් බෑග් එක තියලා එහෙම ආව මේ මෝල් එකට. මේ මෝල් එකේ නම පැරඩිගම් මෝල්. මේක අපේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳන් පයින් යන්න වගේ පොඩි දුරක් තමයි තියෙන්නේ. ඔයාලා අනිවාර්යෙන් JB එනවා නම් මේ මෝල් එකට යන්න. මේ මෝල් එකේ මාරම අඩුවට shopping කරන්න තියෙනවා. අනික කෑම එහෙම හරිම රහයි. මේක තමයි මම අවශ්‍යම කරන shop එක. මේකේ නම KKV. මේකේ නැති දෙයක් නෑ අනේ. මේකේ මේකප්, ස්කින් කෙයාර්, එතකොට බෑග්, සෙරප්පු, එතකොට කිචන් එකේ බඩුව කියලා ගෙදර ඩෙකෝ කරන ඒවා අනේ මාරම ලස්සන ඒවා තියෙනවානේ. පිස්සු හැදුණා කෙල්ලෙක්ට නම් මේකට ගියාම ඇත්තටම එන්න හිතෙන්නේ නැහැ. ඔය දැන් මම ඔයාලට පෙන්නනවා මොනවද කියලා කියන්න තන්නකෝ. ඒ ඔක්කොමනේ සබන් වලින් හදපු එක එක කෑම විදිහට එහෙම තියෙන ඒවා. මාර සුවදයි, මාර මේ ලස්සනයි. ඒවා මේ ඔක්කොම නිකන් අනේ ඇත්තටම නිකන් මේ කන්නම හිතෙන ගහලක් තියෙන මේවා එඩිබල් නෙමෙයි කියලා. මම වගේ පිස්සුවයි ඉන්න ඇති කියන්නේ තව. මේක සබන් කෑල්ලක් වෙන රින්ගිත් 9ක් 12ක් එතකොට 7ක් ඒ වගේ පොඩි ගාණක් අනේ.
මේ හරියනම් තියෙන්නේ මේකප් ස්කින් කෙයා ඒ වගේ ඒවා. මේ පැන ටික කොහොමද බලන්නකනේ හරි ලස්සනයි නේ. මාත් මේකෙන් පැන 2-3ක් ගත්තා. බොහොම මාරුවෙන් මේ ෂොප් එකෙන් එළියට ආවා. ඉතින් මං එළියට ආවට පස්සේ මේ වගේ අර මසාජ් කරන චෙයර්ස් තියෙනවා. ඒවා හැබැයි මේ සිංගප්පූරුවේ තියෙනවා. හැබැයි මෙහෙ වෙනස තියෙන්නේ මෙහෙම කවර් කරලා තියෙන්නේ. මේ තියෙන මැෂින් එකෙන් අපිට පුළුවන් මේ ටෙඩි බෑලව හදාගන්න. ඒ කියන්නේ අපිට ඕන විදිහට හදාගන්න තියෙන මේ තියෙන්නේ මේ ඒ වගේ හදපු ඒවා. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ පොඩි ප්ලේ ඒරියා එකක් වගේ එකකට. මේකේ පොඩි ළමයි ලොකු ළමයි ඕන කෙනෙක් ඉතින් මේ කේක ඔය කේක තියෙන ඒවා ප්ලේ කරනවා. අපිත් ප්ලේ කරන්න බැලුවා. අපි මේ සල්ලි දැම්මට මේ අපිට කොයින්ස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි දෙන්න අපිට මේ වෙලත් මදි හින්දා අපි ගියා. අපි මේක පහවදාට try කරනවා කියලා. ඒ වුණාට මේ අපිට try කරන්න උන්නේ නැහැ. ඔය අපේ අයියා කන අයිස්ක්‍රීම් එක හදලා තියෙන මොනවා වලින්ද දන්නවද? දූරියන් වලින්. අපි ඊළඟට ආව දයිසෝ එකට. ඒකෙන් නම් අපි එහෙම මුකුත් දෙයක් ගත්තේ නැහැ. මේක මේ සිංගප්පූරුවේ තියෙනවා දයිසෝ එකක්. හැබැයි මේකේ මේ ප්‍රයිස් එක ගොඩක් අඩුයි. ඒකත් එක්ක බලනකොට ඒත් මේක එහෙම ගන්න තරම් දෙයක් තිබ්බේ නැහැ. හින්දා අපි මුකුත් ගත්තේ නැහැ. අපිට ඊට පස්සේ චූටි බඩගින්නක් ඇවිල්ලා අපි දෙන්න ආවා ඔන්න ඔය චෝක් මේ යෝගට් කඩේට. ඒකේ යෝගට් එකට අපි කැමති පළතුරු එතකොට අපි කැමති විදිහට ඒකේ ටොපින් එක දාලා හදලා දෙනවා. ඒක මේ හැබැයි ඇත්තටම මෙලෝ රහක් නැහැ. ඒ හෙන ඇඹුල්ලානේ. ඉතින් දැන් මේ අපි KFC එකෙන් කෑමත් අරගෙන අපි හිටපු ඇපාර්ට්මන්ට් එකට යන්න තමයි හදන්නේ. මේ ඇවිල්ලා දෙවෙනි දවසේ අපි ටිකක් වෙලා දවල් වෙනකන් නිදාගෙන ඊට පස්සේ තමයි ආවේ මේ මෝල් එකේ නම මිඩ් වැලි සවුත් කී මෝල්. මේකේ තියෙන ගොඩාරියක්ම බ්‍රෑන්ඩඩ් ෂොප්ස් ඒ වගේ ඒවා. ඔයාලා බ්‍රෑන්ඩඩ් ෂොප් කරන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ මෝල් එකට එන්න. මේකේ මේ ගොඩාක් තියෙනවා. අනික සිංගවලට වඩා නම් ටිකක් අඩුයි. හැබැයි මේ අපි නම් මේ මෝල් එකට ආවේ බොරුවට කියලා හිතුණා. මොකද මේක අපිට ගන්න තරම් දෙයක් තිබ්බේ නැහැ. අර කලින් මේ පැරටිගම් මේ මෝල් එක මීට වඩා ගොඩක් හොඳයි. ඔයාලා කලින් කාලා තියෙනවද අනේ අයිස්ක්‍රීම් වලින් හදපු කේක්? මම නම් කාලා නැහැ. මේ තියෙන්නේ ඒ කේක්. අනේ බලන්න හරිම ලස්සනයි ඒවා. හැබැයි රහත් ඇතිනේ. ඉතින් අයිස්ක්‍රීම් වලින් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි දවල්ට කන්න මෙන්න මේ ෂොප් එකට ආවා. මේකෙත් කෑම හොඳයි. මේ මම නම් ගත්තේ තායි රයිස් එකක්. අපේ හස්බන්ඩ් ගත්තේ පැත්තයි එකක්. හැබැයි ඒක කටේවත් තියන්න බැරි වුණා. ඊට පස්සේ අපි ආයේ බැසිල් චිකන් එකක් එයා ඕඩර් කරගත්තා. මේක තමයි මේ බැසිල් චිකන් කියන්නේ. මේකට දෙන්නේ නිකන් බත් ටිකත් එක්ක ඔය වගේ එකකුයි චිකන් ටිකකුයි. මේ ඒක හොඳයි. ඒක රහයි. මේ ඉතින් මම මගේ එක විතරක් කාලා පාඩු වෙන්නේ නැති අනිත් අයගේවත් කාලා බලන්න එපා නේද? හොඳට කාලා බඩ පුරව ගත්තට පස්සේ අපි ගියා පොඩි ගේම්ස් ටිකක් කරන්න. ඔය අර පොඩි ළමයි පදින එකක්. ඉතින් එහෙම කියලා බෑනේ. ඉතින් අපිත් පදේ පැදලා බලන්න එපා. මේ ඕකේන ෆන්. හැබැයි ඉතින් ටික මේ වට 5ක් විතර යනවා. ටික දුරක් යද්දි ඉතින් කොන්දරි දෙනවා. මොකද ඉතින් පොඩි එකක් නේ ඒක.
හස්බන්ගේ යාළුවයි ගියා VR එකක් ප්ලේ කරන්න. ඒකත් මේ ගොඩක් ෂෝක් කියලා කිව්වා ඒ දෙන්න. ඔයාලත් යනවනේ අනිවාර්යෙන්ම ඒක try කරලා බලන්න. ඒක දෙන්නටම ගියේ රින්ගිත් 80ක් වගේ ගාණක්. මේ ඉතින් යන්නේ හස්බන්ඩ් ආසම ෂොප් එකට. ඔය එක එක ඉලෙක්ට්‍රික් බඩු, ගේමින් බඩු අර ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මේකෙත් මේ ගොඩක් මේ ප්‍රයිස් එක අඩුයි. මේ ඔය මං අතේ තියන් ඉන්න ෆෑන් එක මාර ෂෝක් කරන්නේ හොන්නට හුලං එනවා. මේ ලංකාවට වගේ මේ දවස් වලට හොඳයි. මේ දවස් වල ලංකාව කොට රස්නේනේ. ෂෝක් එක. මේකේ මං අර ඉස්සෙල්ලා කිව්වාගේ මේකේ තියෙන හුඟක් බ්‍රෑන්ඩඩ් ෂොප්ස් තමා. අපේ කොල්ලගේ පර්ෆියුම් එකක් ඉවරලා තිබ්බ හින්දා ඒකත් ගත්තා. මොකද සිංගප්පූරුවත් එක්ක බලද්දි මේහේ හාෆ් ප්‍රයිස් වගේ තමයි යන්නේ. අපිට තිබා හින්දා මෙන්න මේ ෂොප් එකෙන් ගත්ත බීම් එකක් අනික හරිම රසයි. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් try කරන්න. මෙන්න මේකේ නම මොකද්ද? මිල්ක් ටී එකක්. හරිම රහයි. ඒකේ තියෙන ඔක්කොම වගේ රහයි. මෙහෙ ආවත් හරි අනේ අර ලංකාවේ අර තියෙන අලබෙදපු ඒවල් පෙති අර ඒවා කන්න හම්බුනේ නැනේ මේකේ තිබ්බා. ඒ හින්දා අපි ඉතින් පොඩක් ඔක්කොගෙන් වගේ try කරලා දෙක තුනක් ගත්තා. අපි ඊට පස්සේ KSL මෝල් එකට ආවා. මොකද අපි මේ මැලේසියා ආවෙම මේ වැඩේ කරගන්න හොඳ මසාජ් එකක් දාගන්න. මේකේ මසාජ් විතරක් නෙමෙයි මේකේ මේ nails දානවා, pedicure කරනවා. එතකොට hair treatment, facial මේ ගොඩක් ඒ වගේ ඒවාම තමයි මේකේ තියෙන්නේ තනිකරම. මසාජ් කරන ඒවත් මේ ගොඩාක් තියෙනවා. ඔයාලා බලලා බජට් එකට ගැලපෙන විදිහ එකක් හොයාගන්න පුළුවන්. හැබැයි ලොකු වෙනසක් නැහැ. ඔක්කොගෙම එකම ප්‍රයිස් වගේ තමයි තියෙන්නේ. අපි ගියේ මෙන්න මේකට. මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි. අපිට ගියේ පැයකට රින්ගිත් 65ක් වගේ එක්කෙනෙක්ට. මාරම මේ හොඳයි මේ මසාජ් එක නම්. මේ ඇතුළේ වීඩියෝ කරන්න දුන්න නැහැ. ඒත් මං ඇතුළේ වීඩියෝස් නෑ නැහැ. අද තමයි අපේ අන්තිම දවස. අපි චෙක් අවුට් වෙලා හැම ගියා දවල්ට කන්න. මේ රෙස්ටොරන්ට් එකෙන් තමයි කෑවේ. හරිම රසයි. අපි කෑවේ නාසි ලෙමක් එකක්. ඒක හරිම රසයි. අනික මේ පෝෂන් එකක් ටිකක් ලොකුයි. හොඳට බඩ පිරෙනවා. හරි රසයි ඒක. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් ගියා මගේ ආසම් වැඩේට. මේකේ නම පදිනි. මේකේ තියෙන කියන්නේ ගාණත් අඩුයි. අනික වෙන ක්වොලිටි ඇඳුම් තියෙන ලස්සන ඇඳුම් ගොඩක්. ඔයාලා ගියොත් අනිවාර්යෙන් shopping කරන්න මේකට යන්න. මේකේ මේ price එක එහෙමත් ගොඩක් අඩුයි.
මේකෙන් තමයි අපි මැලේසියාවෙන් අන්තිමේට කෑවේ. මට නම් හැබැයි ඇත්තටම මේකේ කෑම එච්චර ලොකු රහක් නැහැ. අපිට ලොකු බඩගින්නක් තිබ්බ නෑ. මොකද අපි දවල්ට කෑවේ පොඩ හවස් වෙලා. ඒ හින්දා අපි ගත්තේ පීසා එකකුයි ලසඤ්ඤා දෙකකුයි විතරයි. මේ එච්චරම ඉතින් රහක් නම් තිබ්බේ නෑ හැබැයි. අපි එනකොට ආවේ මේ වගේ කැබ් එකක් දාගෙන. මේ වගේ බෝඩ් එක ක්‍රොස් කරන්න අපිට ඕන නම් කැබ් එකක් දාගෙන එන්නත් පුළුවන්. එතකොට අපිට ගොඩක් ලේසියි. මොකද අපිට එන්න ගියා පැය 3ක් විතර. අපිට මේම යද්දි ගියේ පැයක් වගේ. මොකද අපිට ඉමිග්‍රේෂන් වල එහෙම බහින්න ඕනෙත් නෑ. අපිට වාහනේ ඉදගෙන මේකත් ක්ලියර් කරගන්න පුළුවන්. ඒ හින්දා මේක මාර අපිට ඩොලර් 70ක් වගේ තමා ගියේ මේකට. අපේ ඉන්න ගෙදරටම මෙයාලා ගිහිල්ලා හැරලවන හින්දා මාරම ලේසි තවත්. මේ වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකම් මාව subscribe කරලා තියාගන්න. bye bye.